ආයිබෝන් හැමදෙනාටම ඔබ මේ එකතු වෙලා ඉන්නේ සර්වජන බලය අධ්‍යාපනික වැඩසටහනක් එක්ක. 2025 පළාත් පාලන මැතිවරණය අද ඔබ සියලුම දෙනා නාම යෝජනා අත්සන් කරන්න ඇති. එතකොට ඔබ සියලුම දෙනා එතෙන් පටන් මේ පක්ෂය නියෝජනය කරන අපේ බිම්මට්ටමේම නියෝජිතයෝ. ඒ නිසා 9000කට ආසන්න ප්‍රමාණයක් අපේක්ෂකින් ප්‍රමාණයක් අපිත් එක්ක එකවර මේ මැතිවරණයේදී අපේ දේශපාලන දර්ශනය ගමට ගෙනියන්න බිම්මට්ටමට ගෙනියන්න අපිත් එක්ක එකතු වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඔබ සියලුම දෙනාට මගේ ගෞරවය පුද කරන මුලින්ම. දැන් මේ 9000ක ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙන වෙලාවේ මෙතන ඉන්නවා අලුතෙන්ම දේශපාලනය පටන් ගන්න අපේක්ෂකයන්, සමාජිකයන්. ඒ වගේම විවිධ දේශපාලන කඳවුරුවල මෙතෙක් කල තමන්ගේ කටයුතු කරපු දේශපාලනය කරපු සමාජිකයන්. ඒ හැම දෙනාම අඩු වැඩි වශයෙන් අපි මේ කියන්න යන සංකල්ප පිළිබඳව, කියන්නේ විශේෂයෙන්ම සර්වජන බලයේ දේශපාලන දර්ශනය පිළිබඳව අඩු වැඩි වශයෙන් ඔබ දැනටමත් දන්නවා. හැබැයි අපි නොදන්න කිහිප දෙනෙක් හෝ ඉන්න පුළුවන් නිසා සහ අපි මොකක්ද බිම්මට්ටමේ ඉන්න ජනතාවට, මහ ජනතාවට sannivedana කළ යුත්තේ කියන කාරණේ හරියට කියන්න ඕන නිසායි මේ වැඩසටහන අපි කරන්න කල්පනා කරේ. ඒ නිසා අපි මේ බලාපොරොත්තු වෙන්නේ සර්වජන බලයේහි දේශපාලන දර්ශනය එකින් එක කොටසින් කොටස ඔබට පැහැදිලි කරලා දෙන්න. නිසා මේක මම හිතනවා ඔබ සියලු දෙනාට පැහැදිලි වුණොත් අපිට පුළුවන් වෙයි මේ 2025 පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශීය සභා, නගර සභා ඔබ තරඟ කරනකොට ඔබේ කොට්ටාසේ, ඔබේ ගමේ, ඔබේ අසල්වැසියට ගිහිල්ලා මේ පණිවිඩය කියන්න මොකක්ද ඇත්තටම මේ සර්වජන බලෙහි දේශපාලන දර්ශනය, අපි මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටට. නිසා මෙන්න මේ පණිවිඩය හරියට sannivedana කිරීමයි ඔබේ වගකීම. ඒක හරියට කරොත් නිසකවම ඔබට ඔවුන්ගේ ඡන්දය හිමි වෙනවාමයි. එයි මම එහෙම කියන්නේ. සර්වජන බලයේ බිහි වෙන්නම මේ රටේ අනෙකුත් දේශපාලන ධාරාවන් වලින් එළියට ගිහිල්ලා වෙනම දේශපාලන දර්ශනයක්, චින්තනයක් සහිතව. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ 2029 දී මේ රටේ ජනාධිපතිවරයෙක් බිහි කරන පක්ෂයක් බවට පත් වෙන්න. ඒ වගේම 2029 දී ආණ්ඩු බලයක්, රාජ්‍ය බලයක් සහිත පක්ෂයක් බවට පත් වෙන්න. අනේ නිසා අවුරුදු 4ක මේ සැලැස්මේ එක් කොටසක් විදිහට තමයි ඔබට අපිව මේ විදිහට හම්බෙන්නේ. ඒ නිසා මේ පක්ෂේ ගාමක බලවේග වෙන්නේ බිම්මට්ටමේ අපේක්ෂකයන්, ක්‍රියාකාරකයන් විදිහට ඉන්න ඔබමයි. නිසා මේ 9000ක් වූ ඒ අපේක්ෂකත්වයටයි මේ ආමන්ත්‍රණය කරන්නේ. මේක හොඳට ඔළුවට ධාරණය කරගන්න, කල්පනා කරන්න, තර්ක කරන්න, අඩුපාඩු තියෙනවා නම් ඒවා පුරව ගන්න, තොරතුරු හොයන්න, දැනුම හොයන්න, අපිත් එක්ක බෙදා හදා ගන්න. ඔබේ දැනුමට, ඔබේ ඔළුවට මේක දාගෙන මේක මහ ජනතාව වෙත බෙදා හරින්න. ඔබට ඇහිලා ඇති අපේ නායකතුමා, අපේ ජාතික නායකත්වයේ දිලිත් ජයවීර මැතිතුමා අලුත් සංකල්පයක් ගේනවා. ඒක තමයි ව්‍යවසායකත්ව රාජ්‍ය කියන සංකල්පය. බොහෝ අය සර්වජන බලය කියලා කිව්වහම ඔළුවට එන්නේ ව්‍යවසායකත්ව රාජ්‍ය කියන එක පමණයි. හැබැයි මේක දේශපාලන දර්ශනයක්. මේ දේශපාලන දර්ශනය ඇතුළේ තියෙන ව්‍යවසායකත්ව රාජ්‍ය පමණක් නෙවෙයි. මේකේ විවිධ සංකල්ප ගණනාවක් තියෙනවා. ඒ නිසා ඔබට ඇහිලා ඇති අපි ශ්‍රී ලාංකික සભ્યත්වය ගැන කතා කරනවා. විශේෂයෙන්ම අපේ නායකතුමා. ශ්‍රී ලාංකික සભ્યත්වය. මොකක්ද සભ્યත්වය කියන එකෙන් අදහස් කරන්නේ? සભ્યයි කිව්වහම ඒකේ අනිත් පදේ, විරුද්ධ පදේ අසભ્યයි කියන එකකුත් ඔබේ ඔළුවට එනවා. එහෙම කිව්වහමනේ අපේ රටේ මිනිස්සු වැඩිපුර දන්නේ. හැබැයි අපිට අනන්‍ය වූ සભ્યත්වයක් අපිට තියෙනවා. විශේෂම කාරණේ තමයි මේ සભ્યත්වය කියන එකට සමාන වචනයක්, නගින් යන වචනයක් කිව්වොත් ශිෂ්ටත්වය කියලා ගන්න පුළුවන්. ශිෂ්ට සම්පන්න මිනිස්සු. එහෙම කිව්වහම ටිකක් වැඩිපුර තේරෙනවා. ශිෂ්ට සම්පන්න මිනිස්සු. ශිෂ්ට සම්පන්න ජාතියක්. ශිෂ්ටාචාරයකින් පැවත එන මිනිස්සු. ප්‍රෞಢ ශිෂ්ටාචාරයක් හිමි මිනිස්සු. ඔන්නෝම කිව්වහම මේ සભ્યත්වය ගැන අදහසක් එනවා. ශිෂ්ට සම්පන්න බව තමයි සભ્યත්වය කියලා කියන්නේ. එහෙනම් අපි ලාංකිකයෝ විදිහට, ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිටම අනන්‍ය වූ සભ્યත්වයක් තියෙන මිනිස්සු. දේශපාලන පක්ෂයක් විදිහට මේ සભ્યත්වය මගහැරලා දේශපාලනය කරන්නේ නැහැ අපි. අනිකුත් දේශපාලන පක්ෂ සියල්ල මේ රටේ ගත්තොත් මේ සભ્યත්වයේ සංස්කෘතිය, මේ අපේ වටිනාකම්, අපේ හරපද්ධතිය මේ සියල්ල මගහැරලා තමයි තමන්ගේ දේශපාලනය කරගෙන යන්නේ. හේතුව ඔවුන් ඒකට අත තියන්න බයයි. හැබැයි අපි දේශපාලන පක්ෂයක් විදිහට, දේශපාලන ධාරාවක් විදිහට සભ્યත්වය කියන එක, සભ્યත්වය කියන සංකල්පය, ශ්‍රී ලාංකික සભ્યත්වය කියන සංකල්පය, අපේ වටිනාකම්, අපේ හරපද්ධතින්, අපේ සම්ප්‍රදායන් මේ සියල්ල අපේ දේශපාලන දර්ශනයේ පදනම විදිහට අරගෙන අපේකම රැකගෙන තමයි අපි ඉදිරියට යන්න උත්සාහ කරන්නේ.
ඒ නිසා සભ્યත්වයෙන් තොර ශිෂ්ටත්වයෙන් තොර දේශපාලනයක් අපි අනුගමනය කරන්නේ නැහැ. ඒ නිසා පළවෙනිම සංකල්පය ශ්‍රී ලාංකික සભ્યත්වය. හොඳින් මතක තියාගන්න. ඔයගොල්ලෝ අහලා ඇති අපි ජාතිකත්වයේ විශ්වාස කරන කණ්ඩායම. ජාතිකත්ව දේශපාලනයක් කරන්නේ. ඒක එසේ මෙසේ නිකන් ජාතිකත්වයක් නෙවෙයි. අපි කතා කරන්නේ මේ සමස්තයක් විදිහට ශ්‍රී ලාංකිකයින් විදිහට කොහොමද අපි රටක් විදිහට ඉදිරියට යන්නේ කියලා. දැන් ජාතිකත්වයේ නියෝජනය කරන විවිධ දේශපාලන කණ්ඩායම් ඉන්නවනේ. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ මේ ජාතිකත්වය එක ජාතිකට සීමා නොවි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ හැම දෙනාම එකට එකතු වෙලා ශ්‍රී ලාංකික ජාතියක් විදිහට ඉදිරියට යන්න. ඒකයි නායකතුමා නිරන්තරයෙන් කියන්නේ එකමුතු ජාතිකත්වයක් සහිත රාජ්‍යයක් අපි බිහි කරන්න ඕන කියලා. අන්න එතකොට අපිට ඔය යුද ගැටුම්, ජනවාර්ගික ප්‍රශ්න ඒව කිසි දෙයක් එන්නේ නැහැ. නිසා අනාගතය ගැන හිතලා, වර්තමානය ගැන හිතලා, අපේ අනාගත පරම්පරාව ගැන හිතලා හදපු සංකල්පයක් එකමුතු ජාතිකත්වය. ඒකත් මේ සભ્યත්ව හරපද්ධතියත් එක්ක අපි දේශපාලන ධාරාවක් විදිහට, පක්ෂයක් විදිහට අනුගමනය කරන එක් සංකල්පයක්. ඒ වගේම තමයි අපි දේශපාලන පක්ෂයක් විදිහට සර්වජන බලය විවිධ කණ්ඩායම් විවිධ බලමුළු ගොඩනගමින් මේ රටේ බලය ලබා ගැනීම උදෙසා කටයුතු කරමින් ඉන්නේ. ඉතින් මේකට අපේ දේශපාලන දර්ශනය තුළ සංකල්පය තුළ අපි ගොඩනගනවා සප්ත මහා බලවේගය. අපිට අවශ්‍යයි සංඝ, වේද, ගුරු, ගෝවි, කම්කරු, ව්‍යවසායක, වෘත්තික කියන සප්ත මහා බලවේග බලමුළු ගන්වමින් රට පුරා තවත් අවුරුදු 4ක් ඇතුළත මහා බලවේගයක් විදිහට නැගී ඉන්න. ඒ නිසා ඒකට අඩිතාලම දාන්නේ මේ 9000ක් පමණ වූ පළාත් පාලන අපේක්ෂකයන් වූ ඔබ සියලු දෙනා. නිසා මේක බිම් මට්ටමට යනකොට, ගම් මට්ටමට යනකොට ඔබ අරන් යන්න ඕන පණිවිඩය අපි ගොඩනගන සප්ත මහා බලවේග වලින් තමයි අපි මේ රටේ අවශ්‍ය කරන වෙනස 2029 වෙද්දී සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා 2029 දී අපි ජනාධිපතිවරයෙක් බිහි කරනකොට, 2029 දී අපි ආණ්ඩු බලයක් බිහි කරනකොට මේ සප්ත මහා බලවේග අපිට හයියට ඉඳීවි. මේ භූමිය හරියට ගොඩනගා ගන්න, ශක්තිමත් කරන්න. සભ્યත්වය ගැන කතා කරනකොට ඇයි මේ දේශපාලන පක්ෂයක් ධාරාවක් රාජ්‍ය බලය ගන්න සભ્યත්වය ගැන වැඩිපුර කතා කරන්න කියන අදහසක් ඔබට එන්න පුළුවන්. ලෝකේ සભ્યත්වය විශ්වාස කරන ජාතීන් ඉදිරියට ගිහින් තියෙනවා. සભ્યත්වයක් නැත්තම්, ශිෂ්ටත්වයක් නැත්තම්, ශිෂ්ටාචාරයක් ගොඩනැගලා නැත්තම් ඔවුන් කෑලි වලට කැඩිලා ගියපු රටවල් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා හිතන්න ජපානයට ඔවුන්ට අනන්‍ය වූ සભ્યත්වයක් තියෙනවා. අපි දැකලා තියෙනවානේ සාමාන්‍යයෙන් ඔය රාජ්‍ය පාලනයේදී පවා යම්කිසි වරදක් ඔවුන්ගෙන් සිද්ධ වුණොත් ඔවුන් හිස්ස නමලා ඔළුව නමලා තමන්ගේ සමාව අයද සිටීම කරනවා. එච්චරටම තමන්ගේ සදාචාරය ගැන, තමන්ගේ සම්ප්‍රදායන් ගැන ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසයි ජපානය, ඒ නිහතමානීත්වය නිසයි ජපානය ඉහළට එන්නේ. ඒ නිසා ඇමරිකාව පවා අද වෙනකොට මේ තමන්ට ආවේනික වූ, තමන්ට උරුම වූ සભ્યත්වය ගැන විශ්වාස කරන ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඊට වඩා ඊට උරුමකම් කියන්න අවස්ථාව ඕනෑ තරම් තියෙනවා. දැන් හැමෝටම අදහසක් තියෙනවා ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියලා කියන්නේ මොකද්ද කියලා. දැන් මේ රටේ මේ පවතින ආර්ථික ගැටලුවට, ආර්ථික ප්‍රශ්නෙට සහ දේශපාලනමය ගැටලුවට, අස්ථාවර භාවයට මේ සියල්ලටම විවිධ පක්ෂ විවිධ විසඳුම් ගෙනාමනේ. දැන් මේ වර්තමාන ආණ්ඩුවත් ගෙනල්ලා තියෙන විසඳුම් දිහා අපි බැලුවොත් උන්ට නිශ්චිත අදහසක් නැහැ මොකක්ද ප්‍රශ්නේ කියලාවත් අරුතරම. හැබැයි අපි දකිනවා මෙතන තියෙන්නේ ආර්ථික ප්‍රශ්න, ආර්ථික අර්බුදයක්. ඒ වගේම දේශපාලන අර්බුදයක්. ඒකට විසඳුමක් විදිහට තමයි දිලිත් ජයවීර මේ නායකතුමා ජාතික නායකත්වය විශ්වාස කරන්නේ මේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුලින් තමයි මේ ප්‍රශ්නෙට විසඳුම ගේන්න පුළුවන් කියලා. හැමෝගෙම ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ නිසා මේ රටේ ඉහළ සිට පහළට අවසාන කුටුම්බයේත් අවසාන පුරවැසියා දක්වා ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය වෙලා ඒක ක්‍රියාත්මක වුණොත් විතරයි මේ ගැටලුවෙන් අපිට මිදෙන්න පුළුවන්. ඒ නිසා සංවර්ධිත රටක් හදාගන්න නම්, සංවර්ධිත රටක් නිර්මාණය කරගන්න නම්, තිරසාර රටක් නිර්මාණය කරගන්න නම් අපිට ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කළ යුතුමයි. ඒ නිසා මෙවර පළාත් පාලනයට මුහුණ දෙන, ඒ තරගයට මුහුණ දෙන අපේක්ෂකව විදිහට ඔබ සියලුම දෙනා හිතට ගත යුතු කාරණේ තමයි, ඔබ සියලුම දෙනා හිතට ගත යුතු කාරණේ තමයි මේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන සංකල්පය අපි අපේ ඡන්දදායකයා දක්වා පහළටම ගෙනියන්න ඕන. නිසා මේ රටේ සමස්ත ජනතාව මේ පිළිබඳව මනා අවබෝධකින් හිටියොත් තමයි 2029 දී අපිට ජනාධිපතිවරයෙක් බිහි කරගන්න පුළුවන්. 2029 දී අපිට ආණ්ඩු බලයක්, රාජ්‍ය බලයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ සැලසුම් සහගතව යන ගමනක මේ ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය හරියට ඔලුවට දාගන්න. කෙනෙක්ට විවිධ අදහස් තියෙන පුළුවන් ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියලා කිව්වහම.
අපි දන්නවා ඔබට තියෙන විවිධ අදහස්. සරලව පැහැදිලි කරන්නම් විවිධ අයට තියෙන විවිධ අදහස් ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය ගැන. එතකොට අපිට පුළුවන් හරි තැනකට එන්න මොකක්ද ඇත්තටම ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන්නේ කියලා. මං කෙනෙක්ගෙන් අහුවොත් ඇත්තටම ඔබ මොකක්ද ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියලා හිතන්නේ කියලා. කෙනෙක් මට උත්තරයක් දෙයි. මම හිතනවා මේ ව්‍යවසායකයෝ ගොඩක් එකට එකතු වෙලා හැමතැනම ව්‍යවසායකයෝ තරඟ කරලා ව්‍යවසායකයෝන්ගෙන් පිරිච්ච ආණ්ඩුවක් හදන එක. කැබිනට් එකේ ඉන්නේ ව්‍යවසායකයෝ. ඒක නෙවෙයි ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියලා කියන්නේ. ඒ නිසා ඔබේ හිතේ තියෙන ඒක නම් කරුණා කරලා ඒක අයින් කරගන්න අපිට පුළුවන්. තවත් කෙනෙක්ට මෙහෙම අදහසක් තියෙන්න පුළුවන්. ස්වයං රැකියා කරනවා. ස්වයං රැකියා කරන අය තම තමන්ම රැකියා කරමින් ව්‍යාපාර කරමින් ජාතික නිෂ්පාදනයට දායකත්වයක් දෙනවා. ස්වයං පෝෂිත ආර්ථිකයක් හදනවා. නිෂ්පාදන ආර්ථිකයක් හදනවා. මේක තමයි ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියලා තව කෙනෙක්ට හිතෙනවා. හැබැයි ඒක නෙවෙයි ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියලා කියන්නේ. ඒ නිසා ඒක නම් ඔබේ ඔළුවේ තිබ්බ අදහස ඒකත් කරුණා කරලා පැත්තකින් තියන්න. එහෙනම් මොකක්ද ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියලා කියන්නේ? ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියලා කියන්නේම මේ රටේ රාජ්‍ය පාලනය කරන රාජ්‍ය පාලන තන්ත්‍රය ආණ්ඩුව ව්‍යවසායකත්ව මනසකින් හිතන එක. රාජ්‍ය පාලනය කරන මිනිස්සුන්ගේ මනස ව්‍යවසායකත්ව මනසකින් මේ රට දිහා දකින්න පුළුවන් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් ඔන්න ඔය ව්‍යවසායකත්ව මනෝභාවයෙන් කටයුතු කිරීම තමයි ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපිට හම්බන්තොට වරාය ගන්න පුළුවන්. මේ රටේ හම්බන්තොට වරාය හදන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට ගමු 2013 කියලා. 1980 ගණන් වල ඉඳලම හම්බන්තොට වරායක් හදන්න ඕන කිය ආව ඇරෙන්න 2013 වෙනකන් ඒකට අත තිබ්බේ නැහැ. මම උදාහරණයක් විදිහට අවුරුද්ද කිව්වේ. හැබැයි අපිට ව්‍යවසායකත්ව මනසක් තිබ්බනම් අපේ රාජ්‍ය පාලනයේ ව්‍යවසායකත්ව මනසකින් දකින්න පුළුවන් කමක් තිබ්බනම් බය නැතුව ඒකට ආයෝජනය කරන්න තිබ්බා. නොබියව ආයෝජනය කරන්න තිබ්බා. අවධානම බය නැතුව ගන්න පුළුවන් කමක් තිබ්බා. නිර්මාණශීලීව දකින්න පුළුවන් කමක් තිබ්බා. හම්බන්තොට වරාය හැදෙනවා. මෙතන ආයෝජන කලාපයක් මේ විදිහට දානවා. මෙතනට මේ විදිහටයි ආයෝජන ගේන්නේ. මේකේ ප්‍රතිලාභ එන්නේ මෙන්න මේ අවුරුද්දේ. ඒ කියන්නේ සැලස්මක් තියෙනවා. ඒ නිසා අන්නේ විදිහට ව්‍යවසායකයෙක්ගේ මනසකින් හිතන එක තමයි ව්‍යවසායකත්ව මනෝභාවය කියලා කියන්නේ. ඒ නිසා රාජ්‍යයක් හිතන්නේ, කැබිනට් මණ්ඩලයක් හිතන්නේ, ආණ්ඩුවක් හිතන්නේ, රාජ්‍ය යාන්ත්‍රණය, අමාත්‍යාංශ ලේකම්ගේ සිට පහළම රාජ්‍ය නිලධාරියා දක්වා හිතන්නේ ව්‍යවසායකත්ව මනසකින් කටයුතු කරන්න නම් අන්න ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනගෙනවා. ඒ විතරක් නෙවෙයි මේ රටේ පුරවැසියොත් ව්‍යවසායකත්ව මනසකින් හිතන්න පුරුදු කරන්න ඕන. ඒකේ වගකීම තියෙන්නේ මේ රටේ පහළම දේශපාලන යාන්ත්‍රණය නියෝජනය කරන්න තරග කරන ඔබ අතේ. ඔබට පුළුවන් මේ රටේ ජනතාවට ඒක පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා ඊළඟ අවුරුදු 4 ඇතුළත අපි මිනිස්සුන්ගේ ඔළුව හදන්න ඕන. ව්‍යවසායකත්ව රාජ්‍යකින් තමයි මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. ලෝකේ සංවර්ධිත රටවල් සියල්ලම මේ ව්‍යවසායකත්ව සංකල්පය තුලින් තමයි දිනු වෙලා තියෙන්නේ. අපේ අසල්වැසි ඉන්දියාව 1991 න් පස්සේ IMF එකට ගියාට පස්සේ ඕන් තීරණය කරනවා නෑ. අපි ගොඩ එන්න නම් අපි රට සංවර්ධනය කරන්න නම් අපි ව්‍යවසායකෙක් වගේ හිතන්න ඕන. අපේ තාක්ෂණය දිනු කරගන්න ඕන. අපි අභ්‍යවකාශ තාක්ෂණය ළඟා කරගන්න ඕන. එහෙමයි ඒ රට අද වෙද්දී ලෝකේ බලවත් රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඉතා වේගෙන් සංවර්ධනය වෙන ආර්ථික වර්ධනයක් ළඟා කරගන්න රටක් බවට ඉන්දියාව අද පත් වෙලා තියෙනවා. ඒ නිසා ඇමරිකාව, එංගලන්තේ මේ ඕනම රටක් දියුණු වෙන්න නම් ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය හරහා යා යුතුමයි. මේ ආණ්ඩුවටත් පහුගිය ආණ්ඩුවලටත් විවිධ සැලසුම් තිබුණ රට හදන්න. හැබැයි මේ සැලසුම් එක ආණ්ඩුවක් කෙනකොට අනිත් ආණ්ඩුව පරණ සැලැස්ම පැත්තකට දාලා තමන්ගේ සැලැස්ම අරගෙන ඇවිල්ලා ඔවුන්ගේ විදිහට රට හදන්න පටන් ගන්නවා. හැබැයි මේ ගොඩක් සැලසුම් වල තිබ්බේ සැලැස්ම වල නෙවෙයි මේවා පොරොන්දු පත්‍රිකා. සන්දේ කාලෙට ඕගොල්ලෝගේ අතට එන්නේ පොරොන්දු පත්‍රිකාවක්. ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියලා තරලව වුන් එක කියනවා. ප්‍රතිපත්ති තියෙනවා, සංකල්ප තියෙනවා. මෙන්න මේ විදිහටයි අපි මේක කරන්නේ. එච්චරයි. කවදද කරන්නේ? කොයි වෙලාවෙද කරන්නේ? මොන මොහොතේද කරන්නේ? මොන විදිහටද කරන්නේ? කවුද මේකට අපි සම්බන්ධ කරගන්නේ? මොන සම්පත් භාවිතෙන්ද අපි මේක කරන්නේ කියන ඒ නිශ්චිත අදහස මේ ප්‍රතිපත්ති ප්‍රකාශවල නැහැ. ඒ නිසාමයි අවුරුදු 5කින් ආණ්ඩුවක් ගෙදර යනකොට තව ආණ්ඩුවක් පත් වෙනකොට අර පහුගිය ආණ්ඩුව කරගෙන ආපු වැඩේ පැත්තකින් තියලා ඊළඟ ආණ්ඩුව තමන්ගේ වැඩේ කරන්න අලුතෙන්ම මුලින් ඉඳන් බිඳුවේ ඉඳන් පටන් ගන්නවා. ඉතින් මේ රට 1948 ඉඳලා ගොඩනගනකොට අවුරුදු 5ක් එක කණ්ඩායමක්, ඊළඟ අවුරුදු 5 තවත් කණ්ඩායමක්, තව අවුරුදු 5ක් ගියාම තවත් කණ්ඩායමක්, අවුරුදු 76ක් පුරාවට වරින් වර තමන්ගේ සැලසුම් වෙනස් කරමින් පහෙන් පහට විවිධ සැලසුම් ගෙනමින් තමයි මේ රට සංවර්ධනය කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ නිසා හැමෝම බිඳුවෙන් පටන් ගන්න උත්සාහ කරනවා. බිඳුවේ සිට යනවා. බිඳුවේ සිට අවුරුදු 5ක් යනවා. ඒ නිසායි මේ රට සංවර්ධනය වෙලා නැත්තේ. හැබැයි දේශපාලන පක්ෂයක් විදිහට සර්වජන බලය අපි විශ්වාස කරන්නේ. අපේ දේශපාලන දර්ශනය තුල තියෙන්නේ උපාය මාර්ගික සැලැස්මකින් පමණයි මේ රට හදන්න පුළුවන් කියලා. අන්න ඒ නිසායි අපි පසුගිය මැතිවරණවලදී සර්වජන බලයේ විදිහට උපාය මාර්ගික සැලැස්මක් මේ රටට ඉදිරිපත් කරේ. තියෙන සියලුම ප්‍රශ්නවලට, සියලුම ගැටලු වලට විසඳුම තියෙන්නේ එතන. නිසා අපි හිතුවොත් ව්‍යාපාරයක් කරන කෙනෙක්, එහෙමත් නැත්නම් යම්කිසි අරමුණකට, ඉලක්කයට යන කෙනෙක්, ඔහුගේ සැලැස්ම හදා ගන්නවා. මම මේ කාලේ කරන්නේ මෙන්න මේ ටික. ඊළඟ
කාලය කරන්නේ මෙන්න මේක. තව අවුරුදු 10කින් ඉන්නේ මෙන්න මෙතන. තව අවුරුදු 20කින් ඉන්නේ මෙන්න මෙතන. යම් පුරෝකතනයක් කරනවා. ඒ නිසා රටකට අවශ්‍ය වෙන්නේ මේ වගේම උපාය මාර්ගික සැලැස්මක්. ඒක උපාය මාර්ගික විය යුතුයි. නිකම්ම සැලැස්මක් නෙවෙයි. ඇයි ඒක උපාය මාර්ගික වෙන්න ඕන? අපි යම්කිසි මාර්ගයක් දිගේ යනකොට යම්කිසි ක්‍රියාවක් කරනකොට යම් තැනකදී බාධාවන් එන්න පුළුවන්. ඒ බාධාවන් එනකොට උපක්‍රමිකව ඒ බාධාව මගහරමින් අපිට plan A වගේම plan B එකකුත් තියාගෙන උපක්‍රමිකව කටයුතු කරන්න ඕනේ. ඒ නිසා රටක් පාලනය කරනකොටත් අපිට තියෙන්න ඕන සැලසුම්. අවුරුදු 10කින් අපි කොතනද ඉන්නේ? අවුරුදු 15කින් කොතනද ඉන්නේ? ඒකට අවශ්‍ය කරන සැලසුම් මොනවද? ඒකට අවශ්‍ය කරන සම්පත් මොනවද කියලා අපි ගාව සැලැස්මක් තියෙන්න ඕන. ඒ සැලැස්ම නිශ්චිත වෙන්න ඕන. ඒ සැලැස්ම ආණ්ඩු කරන අය විතරක් නෙවෙයි, රාජ්‍ය පාලනය කරන අය විතරක් නෙවෙයි. ඒ සැලැස්ම මේ රටේ මහජනතාව දක්වා sannivedana වෙන්න ඕන. ප්‍රබල විදියට sannivedana වෙන්න ඕන. ඒ නිසා හැම පුරවැසියෙක්ම දැනගන්න ඕන ඊළඟ අවුරුදු 5ේදී ඊළඟ අවුරුදු 10ේදී තමන් පුරවැසියෙක් විදිහට දියුණු වෙන්නේ කොහොමද? රටක් විදිහට දියුණු වෙන්නේ කොහොමද කියලා. මේ විදිහට උපාය මාර්ගික සැලැස්මක් හැදුවහම මම උදාහරණයක් විදිහට ඔබට කියන්නම්. හිතන්න අධ්‍යාපන අමාත්‍යාංශය. මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊළඟ අවුරුදු 10ේදී අපි අධ්‍යාපනය දීලා වෛද්‍යවරු කීයක් අපිට ඕන වෙයිද? තව අවුරුදු 10කින් 20කින් 25කින් ගුරුවරු කීයක් අපිට ඕන වෙයිද? ඉංජිනේරුවෝ කීයක් අපිට ඕන වෙයිද? මේ පිළිබඳව මෙන්න මේ උපාය මාර්ගික සැලැස්මේ නිවැරදි දත්තයන් අන්තර්ගත කරලා තියෙනවා. එහෙමයි රාජ්‍ය පාලනය කරන්නේ. ඒ නිසා ඒ විතරක් නෙවෙයි තවත් ඕනෑම ආණ්ඩුවේ ඕනෑම අංශයක්, ඕනෑම අමාත්‍යාංශයක්, ඕනෑම වැඩබිමක්, ඕනෑම කර්මාන්තයක් මේ ඕනම දෙයක් මේ විදිහට හසුරවන්න පුළුවන්. ඒ නිසා රාජ්‍ය විසින් ආණ්ඩුව විසින් යම් උපාය මාර්ගික සැලැස්මක් රටට හඳුන්වලා දුන්නාට පස්සේ පුද්ගලික අංශය තමන්ගේ ඉලක්කයන් අරමුණු හදා ගන්නවා මෙන්න මේ ජාතික සැලැස්මට අනුකූලව. එහෙම තමයි පෞද්ගලික අංශය, එහෙම තමයි පුද්ගලික අංශය මේ රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ධ වෙන්නේ. එතකොට රටක් විදිහට හැමෝම එකට මේ උපාය මාර්ගික සැලැස්ම අනුගමනය කරාම අපිට අවුරුදු 10ක් 15ක් යන කලින් සංවර්ධනය ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා අපි දේශපාලන පක්ෂයක් විදිහට ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ඔබට ගිහිල්ලා සර්ව ජන බලය විදිහට අපි ඉදිරිපත් කරන්නේ උපාය මාර්ගික සැලැස්මක්. මේ රටේ උපාය මාර්ගික සැලැස්මක් දේශපාලන පක්ෂයක් විදිහට ඉදිරිපත් කරන එකම කණ්ඩායම සර්ව ජන බලය. ඒක ඔබට පුළුවන් ගමේ ඉන්න අපේ සමාජිකයට ගිහිල්ලා කියන්න. ඒ වගේම තමයි ලෝකේ බලවත් රටවල් දියුණු වෙලා තියෙන්නේ උපාය මාර්ගික සැලැස්මකට කටයුතු කිරීමෙන්. එක්සත් අරාබි එමිරාජ්‍ය ඩුබායි නගරය හැදෙන්නෙම උපාය මාර්ගික සැලැස්මකට. සිංගප්පූරු හැදෙන්නේ උපාය මාර්ගික සැලැස්මකට. ඇමරිකාව හැදෙන්නේ උපාය මාර්ගික සැලැස්මකට. 1991 පස්සේ ඉන්දියාව හැදෙන්නේ උපාය මාර්ගික සැලැස්මකට. එහෙනම් ඇයි ලංකාවට බැරි උපාය මාර්ගික සැලැස්මක් අනුගමනය කරන්න? ඒක කරන්න පුළුවන් ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන සංකල්පය විශ්වාස කරන මිනිස්සුන්ට විතරයි. ඒ නිසායි සර්ව ජන බලය උපාය මාර්ගික සැලැස්මක් යෝජනා කරන්නේ. ඒ වගේම තමයි අපිට අවශ්‍ය වෙනවා මේ රටේ මිනිස්සුන්ව අභිප්‍රේරණය කරගන්න. අභිප්‍රේරිත ජනතාවක් නැතුව අපිට මුකුත්ම කරන්න බෑ. ඒ කියන්නේ අපේ රටේ මානව සම්පත පණ ගන්නවල ගන්න ඕන. ධනාත්මක චින්තනයක් අපි ඔවුන්ට දෙන්න ඕන. එහෙම නැතුව ඍණාත්මකව අභිප්‍රේරණය කරොත් ඍණාත්මක චින්තනයක් නම් ඔවුන්ගේ මනසේ තියෙන්නේ මේ රටේ මානව සම්පත අපිට මේ රට දියුණුව දක්වා අරගෙන යන්න බෑ. ඒ නිසා රටකට තියෙන ප්‍රධානම සම්පත, වටිනම සම්පත මානව සම්පත. මේ මානව සම්පත හිතන විදිහ මේ රටේ දියුණුවට ඉතාම වැදගත්. පහුගිය ආණ්ඩුව පත් වෙද්දී අපි දැක්කා ලොකු අභිප්‍රේරණයක් මිනිස්සු තුල තියෙනවා ඡන්දය දෙන්න. පැවති ආණ්ඩුව පෙරලන්න, මිනිසුන් ගෙදර යවන්න. ඒක අපි දැක්කේ වෛරී සහගත සිතුවිල්ලක් විදිහට. වෛරය තමයි වැපිරුවේ. ඔවුන් අභිප්‍රේරණය වුණා අලුත් ආණ්ඩුවක් ගේන්න. හැබැයි ඍණාත්මක අභිප්‍රේරණයක් ඔවුන් කරේ. වෛරය වපුරවා නිවන් සුව කියලා සමාජ මාධ්‍ය තුලේ කමෙන්ට් කරේ. ඒ නිසා ඍණාත්මක අභිප්‍රේරණයකින් බෑ රටක් ගොඩ ගන්න. හැම මිනිහම ධනාත්මකව හිතනවා නම් අපිට පුළුවන් මේක කරන්න. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව එහෙම හිතනවා නම් අන්න ඒ ධනාත්මක අභිප්‍රේරණයට පුළුවන්, ධනාත්මක ආකල්ප වලට පුළුවන් රටක් ඉස්සරහට අරගෙන යන්න. ඒ නිසා මානව සම්පත ධනාත්මකව අභිප්‍රේරණය කිරීම අපේ දේශපාලන දර්ශනයේ මීළඟ වැදගත්ම සංකල්පය. ලෝකේ රටවල් අභිප්‍රේරණය තුලින් සෑහෙන ඉදිරියට ගිහිල්ලා තියෙනවා. අසල්වැසි රාජ්‍යම උදාහරණයකට ගත්තොත් ඉන්දියාවේ චිත්‍රපට කීයක් අවුරුද්දකට හැදෙනවද මේ මානව සම්පත අභිප්‍රේරණය කර ගැනීම සඳහා? ක්‍රිකට් වලට, එහෙම නැත්නම් හොකි වලට මේ හැම දෙයකම ගත්තත් ඔවුන්ගේ රටක් විදිහට ගත්තත් ඉන්දියානුවා කියන සංකල්පයෙන් තමයි ඔවුන් අභිප්‍රේරණය කරන්නේ. එතකොට ජපානය දෙවන ලෝක යුද්ධෙන් තාම දරුණු අගාධයකට වැටිච්ච රටක්. හැබැයි ඔවුන්ගේ මානව සම්පත අභිප්‍රේරණය වෙච්ච නිසා තමයි අද වටන්න බැරි ජාතියක් විදිහට නැගී සිටලා තියෙන්නේ. ඒ නිසා මේ රටත් ලංකාවත් අපේ ඉන්න මානව සම්පත අභිප්‍රේරණය කරගත්තොත් අපිට පුළුවන් ලොකු ගමනක් යන්න. ඒකට මාධ්‍යයේ විශේෂ කාර්යභාරයක් තියෙනවා. හැම මාධ්‍යයකටම පුළුවන් වෙන්න ඕන හරි විදිහට මේ ධනාත්මක ආකල්ප ටික sannivedanaya කරලා මේ රටේ මිනිස්සුන් අභිප්‍රේරණය කරගන්න.
එනිසා ඒක ආණ්ඩුවකට රාජ්‍යයකට තියෙන වගකීමක්. එනිසා සර්ව ජන බලය විශ්වාස කරන්නේ මානව සම්පත අභිප්‍රේරණය කර ගැනීම තුලින් තමයි, අභිප්‍රේරිත ජනතාවක් තුලින් තමයි අපිට මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. ඒකට ඉන්න වටිනාම සම්පත තමයි ඔබ. 9000කට ආසන්න වෙච්ච මේ පළාත් පාලන අපේක්ෂකයෝ. මේ සියලුම දෙනා මේ රටේ අස්සක් මුල්ලක් නෑර හැම කොට්ටාසයකම අපේක්ෂකෙක් ගානේ අපිට දැන් ඉන්නවා. ඒ නිසා ඔබට පුළුවන් ඔබේ කොට්ටාසේ ඉන්න ජනතාව ආමන්ත්‍රණය කරලා ඒ අභිප්‍රේරණයට අවශ්‍ය කරන ශක්තිය දෙන්න. ඒ ධනාත්මක ආකල්ප ටික ඔවුන්ගේ ඔළුවට දෙන්න. ඒ නිසා වෛරයෙන් ගොඩනගන්න පුළුවන් රටවල් නෑ. ධනාත්මක ආකල්ප තුලින් තමයි රටවල් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. සර්වජන බලය විදිහට අපේ අදහස, අපේ මතවාදය මේ රටේ රාජ්‍ය පරිපාලනය සුහුරු පරිපාලනයක් වෙන්න ඕන. ස්මාර්ට් ගවර්නන්ස් එකක් වෙන්න ඕන. සුහුරු පරිපාලනයක් නැතුව කාර්යක්ෂමතාව අපිට ගොඩනගා ගන්න බෑ. කාර්යක්ෂමතාව නැති වුණොත් රාජ්‍ය පාලනය ඇතුලේ අපිට ඵලදායීතාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ දේශපාලන දර්ශනය ඇතුලේ අපි බලාපොරොත්තු වෙන්නේ සුහුරු පරිපාලනයක් මේ රට තුළ ස්ථාපිත කරන්න. ඒකට තියෙන ප්‍රබලම එක් අංගයක් තමයි මේ ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීම. ඒ නිසා දේශපාලන පක්ෂයක් විදිහට අපි පසුගිය මැතිවරණ දෙකේදීම අපේ ප්‍රබල සටන් පාඨයක් උනේ මේ ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීම. උදාහරණයක් විදිහට ගන්න මේ ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීමෙන් ලංකාවේ ඉන්න සියලුම පුරවැසියන් එකම ජාලයකට සම්බන්ධ වෙනවා. ලංකාවේ සිටින විතරක් නෙවෙයි, ලංකාවෙන් එපිට සිටින ලාංකීය පුරවැසියත් එකම ජාලයකට සම්බන්ධ වෙනවා. අපේ අවශ්‍යතාවය තමයි ලෝකේ ඕනෑම තැනක ඉන්න පුරවැසියෙක්ට ඉතා ඉක්මනින් ඇඟිලි තුඩේ දුරකින් මේ රාජ්‍ය සේවයේ සේවාව ලබා ගන්න පුළුවන් වෙන තත්ත්වයක් ඇති කරන්න. ඒක තමයි සුහුරු පරිපාලනය කියලා කියන්නේ. එහෙනම් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති වෙනවා නම්, සඵලදායී ඵලදායී රාජ්‍ය සේවයක් ඇති වෙනවා නම් මේ දූෂණය, වංචාව කියන එක ඉතාම අවම වේවි. ඒ නිසා මිනිහෙක්ට මිනිහෙක් හමු වෙන්න පුළුවන් ඕනෑම තැනකදී මේ දූෂණය, වංචාව කියන එක ඇති වෙන්න පුළුවන්. හැබැයි මිනිහෙක්ට මිනිහෙක් හම්බෙන්නේ නැතුව ඒක වෙන්නේ යම් ගනුදෙනුව වෙන්නේ යම් සිස්ටම් එකක් කරහා නම්, යම් පද්ධතියක් කරහා නම් දූෂණය, වංචාව වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අවමයි. ඒ නිසා සුහුරු පරිපාලනයක් තිකර ගැනීම ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන සංකල්පයට, ඒ සංකල්පයට යන්න ඉතාම වැදගත් කාරණයක්. ඒ නිසා ලෝකේ රටවල් ඩිජිටල් කරණයට ලක් කරමින්, ඩිජිටල් ක්‍රමවේද හඳුන්වා දෙමින් සමගි රාජ්‍ය පාලනය කරන්නේ මේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන සංකල්පයට ඔවුන්ටත් යන්න අවශ්‍ය නිසා සංවර්ධිත රටවල් බොහෝමයක් මේ විදිහට ඩිජිටල් කරණය කරමින් මේ සංවර්ධනය ළඟා කරගෙන තියෙනවා. හොඳයි. දැන් අපි සංකල්ප කිහිපයක් කතා කරා. ශ්‍රී ලාංකික සભ્યත්වය, ඒ වගේම උපායමාර්ගික සැලැස්ම, ව්‍යවසායකත්ව රාජ්‍ය, අභිප්‍රේරිත ජනතාවක්, සුහුරු පරිපාලනයක්. මේ සියල්ලම පියවරෙන් පියවර අනුගමනය කරගෙන එනකොට අපිට හම්බෙනවා ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අග්‍රඵලය වෙච්ච ඉලක්කයට. ව්‍යවසායකත්ව රාජ්‍යයක අග්‍රඵලය තමයි සතුටු දයක් නිර්මාණය කර ගැනීම. සතුටු දයක් හදන්න නම් අපේ පවුල සතුටින් ඉන්න ඕන. පවුල තුල ඉන්න මිනිස්සු සතුටින් ඉන්න ඕන. අපේ හිතේ සතුටක් තියෙන්න ඕන. අපිට hina වෙන්න පුළුවන් පරිසරයක් තියෙන්න ඕන. hinaව විතරක් තිබුණට මදි, හිතේ සතුටක් තියෙන්න ඕන. ඒ නිසා මේ රටේ හැම මිනිහෙක්ම ආර්ථිකව ශක්තිමත් වෙලා, ආධ්‍යාත්මිකව ශක්තිමත් වෙලා, පෝෂණය වෙලා සතුටින් නම් ඉන්නේ. අන්නේ සතුට තමයි අපි අත්පත් කරගන්න බලාපොරොත්තු වෙන අග්‍රඵලය. එනිසා ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අග්‍රඵලය තමයි, ඒ බලාපොරොත්තුව තමයි, ඒ ඉලක්කය තමයි සතුටු දයක් නිර්මාණය කර ගැනීම. අන්න එදාට අපිට පුළුවන් සංවර්ධිත ජාතියක් විදිහට ලෝකයේත් එක්ක නැගී ඉන්න. මේ සියල්ලම අපේ ජාතික නායකත්වයේ වෙච්ච දිලිත් ජයවීර මැතිතුමාගේ සිතෙහි මැවුණු සංකල්ප විතරක් නෙවෙයි, ඔහු විසින් අනුගමනය කරන, ඔහුගේ සාර්ථකත්වයට සම්බන්ධ කරගත්ත, ප්‍රායෝගිකව අත්දැකපු සංකල්ප. එනිසා අපේ ජාතික නායකත්වය අපිට මඟ පෙන්වන්නේ මේ සංකල්ප හරහා මේ රට ගොඩනගමු කියන පණිවිඩය මේ රටේ මහ ජනතාවට ගෙනියන්න. එනිසා 2025 පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්න ඉන්න අපේක්ෂකයෝ විදිහට ඔබතුමන්ලට පුළුවන් මේ සංකල්ප සියල්ල එකින් එක හොඳින් හදාරලා, හොඳින් අවබෝධ කරගෙන මේ රටේ මහ ජනතාව වෙත අරගෙන යන්න. ඒ නිසා මිනිස්සු එක්ක ගිහිල්ලා කතා කරද්දී, මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරද්දී ධනාත්මකව ආමන්ත්‍රණය කරන්න පුරුදු වෙන්න. ධනාත්මක දේවල් කියන්න. අපි 2029 දී රාජ්‍ය බලය ලබා ගන්න විදිහ කියන්නේ. අපි 2029 දී අනිවාර්යෙන් ජනාධිපතිවරයෙකු බිහි කරන බව කියන්නේ. ඊට අවශ්‍ය සැලසුම් අපි සකස් කරලා තියෙන බව කියන්නේ. ඒ නිසා 2029 දී ආණ්ඩු බලය ලබාගෙන, රාජ්‍ය බලය ලබාගෙන, ජනාධිපතිවරයෙක් බිහි කරගෙන අපි ඉතා ඉක්මනින් වේගෙන් මේ රට සංවර්ධනය කරන බව ඔබේ ප්‍රදේශයේ ජනතාවට කියන්න. ඒක තමයි අපේ ජයග්‍රහණයේ රහස බවට පත් වෙන්නේ. ඒ නිසා තවත් අවුරුදු 4ක් ඇතුළත අපි මේ යන ගමන් මගේදී අපි ඔබව භෞතිකව හම්බෙන්න සූදානම්. සර්වජන බලයේ අධ්‍යාපන අංශයේ විදිහට අපි බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක එකට එකතු වෙලා මේක සංවාදශීලී විදිහට අපේ දැනුම බෙදා ගන්න, ඔබේ දැනුම අපිට ලබා ගන්න, අපේ දැනුම ඔබට දෙන්න, දැනුම බෙදා ගන්න. එහෙනම්
අපි බලාපොරොත්තු වෙනවා ඔබ ඉතා හොඳින් තර්ක කරයි, තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ඉතා ශක්තිමත්ව දැනුමෙන් සන්නද්ධව කරයි කියන බලාපොරොත්තු ඇතුව අපි අද සමුගන්නම්. එහෙනම් සියලුම දෙනාට ජයග්‍රාහී මැතිවරණයක් ප්‍රාර්ථනා කරනවා සර්වජන බලය අධ්‍යාපන අංශයේ විදිහට. ජය වේවා.